ආයිබෝවන් මේ මොහොතේ SAK ස්කූල් සමග එකතු වූ ආදරණීය ඔයාට හැමදෙනාගේම පොදු විශ්වාසය තමයි යම් දෙයක් ඉගෙන ගැනීමට පැය 10000ක් ගත වෙනවා කියන එක. හැබැයි මේ විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් ලබා ගැනීමට පැය 10000ක් කියන්නේ ඉතා විශාල කාලයක්. ඒ කියන්නේ ඔබ දිනකට පැය 8ක් කාලයක් යම් විෂයක් ඉගෙන ගත්තොත් ඔයාට අවුරුදු 3මාරක් විතර ගත වෙනවා ඒක සම්පූර්ණ කරන්න. මේ හේතුව නිසාම වැඩි දෙනා අලුතින් දෙයක් ඉගෙන ගැනීමට දක්ෂතාවයක් වර්ධනය කර ගැනීමට මැලිකමක් දක්වනවා. මම අද මේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙනවා පැය 20ක් වැනි ඉතා කෙටි කාලයක් තුලින් ඕනෑම විෂයක් සාධාරණ දක්ෂතාවයක් ලබා ගන්න විදිහ. එහෙනම් රැඳිලා ඉන්න වීඩියෝ එක අවසන් වනතුරු ඒ වගේම වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ ඉන්නේ ජෝස් කොෆ්මන්. මෙතුමා ලේඛකයෙක්. මෙතුමාගේ ග්‍රන්ථයක් තියෙනවා The First 20 Hours කියලා. මෙතුමා සඳහන් කරන පරිදි ඕනෑම දෙයක් ඉගෙන ගැනීමට ඒ සාධාරණ දක්ෂතාවයක් ලබා ගැනීමට ගත වෙන්නේ පැය 20ක කාලයක්. දිනකට මිනිත්තු 45 බැගින් මාසයක් යම් විෂයක් ඔයිතා ඕනෑකමින් අධ්‍යයනයේ නිරත වූහොත් ඔයාට සාධාරණ දක්ෂතාවයක් ලබා ගන්න පුළුවන්. මූලිකවම සිදු කළ යුතු කරුණු 4ක් ඔස්සේ මේ සිදු කරන ආකාරය එතුමා පැහැදිලි කරලා දෙනවා. අපි එහෙනම් බලමු මොනවාද ඒ කරුණු 4 කියලා. පළමු කාරණාව. ඔබට ඉගෙනීමට අවශ්‍ය විෂය වර්ධනය කිරීමට අවශ්‍ය දක්ෂතාවය ඔබට හැකි ලෙස කොටස් වලට බෙදා වෙන් කර ගන්න. එම කොටස් වලට වෙන් කරගත් පසු එම කොටස් වලින් වඩා වැදගත් කොටස් මුලින්ම අවධානය යොමු කරන්න. උදාහරණයක් විදිහට ඔබට ගිටාරයක් වාදනය කිරීමට අවශ්‍යයි කියලා හිතන්න. එතකොට ඔයා මුලින්ම කරන්න ඕන ගිටාරයේ කොටස් මොනවාද? ගිටාරයේ කම්බි වල නම් මොනවාද? ගිටාරයක් කොහොමද ටියුන් කරගන්නේ? ඒ වගේම ගිටාරයක් කොහොමද පහසුවෙන් රඳවා ගන්නේ? ඊට පස්සේ තමයි ඔයා ක්‍රමයෙන් කෝඩ් වාදනය කරන්න පටන් ගන්න ඕන. ඒ වගේම ඔයා අලුතින් භාෂාවක් ඉගෙන ගන්නවා කියලා හිතන්න. ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ එහි අක්ෂර, ඒකේ ශබ්ද, මූලික වචන, සුබ පැතුම් එක් කරන ආකාරය, ඒ වගේම භාෂාවකට ක්‍රියාකාරී ලෙස සවන් දීම, ඉගෙනගත් දේවල් ශබ්ද නගා කතා කිරීම තමයි මුලින්ම සිදු කරන්න ඕන. මේ ආකාරයට ඔබට ඉගෙනීමට අවශ්‍ය දේ කොටස් වලට වෙන් කර වැදගත්ම හා මූලිකම දේ පළමුව අධ්‍යයනය කරන්න ඕන. දෙවැනි කාරණේ වෙන්නේ ඔයා දිනෙන් දිනම ලබා ගන්නා දැනුම සනාථ කර ගැනීමට, පරීක්ෂා කර ගැනීමට, වරදක් සිදු වූ විට නිවැරදි කර ගැනීමට අවශ්‍ය සම්පත් එකතු කරලා තියාගන්න ඕන. මේ සඳහා පොත්පත්, වීඩියෝ ලෙසන්, අන්තර්ජාලය වැනි දෑ භාවිතා කරන්න පුළුවන්. අවශ්‍ය සම්පත් නොමැතිකමින් වැඩ කල් දැමීම නතර කර ගැනීම සඳහා අවශ්‍ය දේවල් ඔයා කලින්ම සපයා ගැනීමට වග බලා ගන්න ඕන. තුන්වෙනි කාරණය තමයි ඔයා ඉගෙන ගන්න වෙලාවට බාධා වන සීළු දෑ ඉවත් කර ගැනීම. එක් දිනක් තුන මිනිත්තු 45ක් කාලයක් නිවැරදි සිහියෙන් හිතාමතාම පුහුණුවීම සිදු කළ යුතුයි. මෙහිදී ඔයාට බාධා වන සියලු දේ ඉවත් කර ගැනීමට වග බලාගත යුතුයි. ජංගම දුරකථන, අන්තර්ජාල, සමාජ ජාලා වැනි ඔබට බාධා වේ යයි සිතන සියලු දේ ඉවත් කර පුහුණුවෙන් කටයුතු නිසි ලෙස සිදු කරන්නම ඕන. හතරවෙනි කාරණය වෙන්නේ ඔබ ඉගෙන ගන්න පැය 20ක කාලය ඉතාමත් කැපවීමෙන් සිදු කිරීමට වග බලා ගන්න ඕන. ආරම්භයේදී ඇතිවන අධික අකමැත්ත මගහරවා ගනිමින් පුහුණුවෙන් කටයුතු වල නිරත වෙන්න ඕන. ආරම්භයේදී ඇතිවන අම්මැලිකම, ඇල්ම මදිකම වැනි දෑ පසෙ කළා මෙම කටයුත්ත සාර්ථකව කර ගැනීමට ඔයා කැප වෙන්න ඕන. ඉතින් ඔයාටත් පුළුවන් මේක අත්හදා බලන්න. ජීවිතේ සාර්ථක කර ගැනීමට, අලුතින් දෙයක් ඉගෙන ගැනීමට ඇත්තටම ඔයාට අවශ්‍ය වෙන්නේ පැය 20යි. වීඩියෝ එක හොඳයි නම්, ප්‍රයෝජනවත් නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරලා bell icon එකත් click කරලා තිබ්බොත් මම වීඩියෝ එකක් upload කළ සැනින් ඔයාට ඒක නරඹන්නත් පුළුවන්. එහෙනම් හමු වෙමු ඊළඟ වීඩියෝ එකකින්. හැමෝටම සුබ දවසක්.